අපි දවසක හම් වෙන්න පුළුවන් නැවත වාරාගේ ශිෂ්‍යනායක මණ්ඩලය ඇතුලේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක මේකේ කරන්න ඕන එකම දේ තමයි වාගේ බ්‍රේන්විෂ් කරන්න ඕන ඇක්ටිවිටිස් එක. අපි නිකන් සරලව ගත්තොත් මම කැමති එක ක්‍රියාකාරකමක් මෙතන වීඩියෝ දරුවෝ ටිකක් යොදාගෙන වාගේ විශ්වාසය ගොඩනගා ගන්න. ඔයාලා හැමෝම චුට්ටක් නැගිටින්න. ගැලවෙන්න කියනවා. නෑ නේද? ඒක උදසර කොට. හරි. හොඳට බලාගෙන ඉන්න. මම ඉවසරට කියනවා 100%ක් මාව විශ්වාස කරන්න කියලා. මගේ පැත්තට ධනිස් දෙක නමන්න නැතුව කේවලයක් වැටෙනවා වගේ එකක් කියනවා. මම ඊට පස්සේ මෙහෙම ලස්සනට කරගෙන මම කියනවා මෙයා පුත්තර වැටෙන්න දුවත් මෙයාව මම ලස්සනට කටහරගෙන එළිය තියනවා. මෙයාට මාව 100%ක් විශ්වාසයි නම් මෙයා භාගයක් වැඩි දෙනකොට ධනිස් දෙක නමන්න. මෙයාට විශ්වාසය නැතුව මෙයා එක පාට අද්දෙක් ගලව ගන්නවා කියනකොට මම මෙහෙම කරන් ඉතින් මගේ ඇස් පිටි වලින් දුන්නා. ඒ මෙයා මගේ විශ්වාසය දීලා. හැබැයි ඉවසනකො වැඩි වෙනකොට මම මෙහෙම ඉන්නවා. මට හිතනවා බුදුවමෝ හෙට කන්දේ වගේ කියලා මම එකපාරට කයින් වෙනවා. දඩුවක් ගාලා මෙතන බිම වැදලා ජීවිතේ පවරනවා. විශ්වාසය කියන්නේ පුතේ දීපාශය. ශිෂ්‍ය නායක මණ්ඩලයේ විශ්වාසය තියෙනවා අනුගාමික ශිෂ්‍යෝ පිළිබඳව ශිෂ්‍ය නායක මණ්ඩලයේ විශ්වාසය තියෙනවා ආචාර්ය මණ්ඩලයේ පිළිබඳව මේක දෙකත් මම එක පුතේක ඉස්සරහට ගන්න එකක් තියෙනවා අපි ආල්වික් කියනවා මේ 500 පසක් ටිකක් හරි බලන්න හරි මන්දිරේ අත බලන්න මේක ඉස්සර මේ පැත්තට ඇවිල්ලා ඊට පස්සේ මම ආයෙ රෙඩි කියලා කරනවා yes නම් yes no නම් no yes කිව්වොත් මම තට්ටුවක් දාලා පොලින් ඒවා උඩට පොල් දෙක ඔයාලා බලන්න ඉන්න මේ සවන ඉඳගෙන බලන්න තමයි. Are you ready? Falling. Yeah, විශ්වාස. එක දැනගැනීමක් නාන විශ්වාසයක් දෙන්නේ නැහැ. ඒ නිසා දැක්ස් නැන්නේ නැහැ. එයා මම අල්ලයි කියලා පුදුම හිතාගෙනවා. ඔයාලගේ ශික්ෂණායක භූමිකාවෙන් තියෙනම නම්බර් 1 පොලිටික් තමයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ ප්‍රිවියස් කෝඩ් එක ඒ වගේම ඔයාලට විශ්වාසය තියෙනවා අපේ ටීචර්ස්ලා අපි හැම වෙලාවෙම ආරක්ෂා කරගන්න. නැත්නම් එකපාරක් කරලා අපි දෙපැත්තම වකීලා වගේ පස්සට කියනවා. මේක මම පැත්තට නම් රැසකට වකීලා ඔයාගේ අරගෙන ආයෙ ආඩේකට මොකක්ද දෙපැත්තට යන්නේ. නේ අත බලන්න. එතකොට කරට ගත්තා මම පැත්තට දෙනවා මම ආයෙ ආයෙ කරනවා මෙයා මේක ඈ. හරිනේ. කොලි විශ්වාසයෙන් ගොඩ නැගුණාට පස්සේ නිකන් අර ටිකක් බර වෙලා අපිට ගම බර වැඩි වෙන්න